ළමයිගේ පැත්තට මට කියන්න තියෙන්නේ ඔය අය සහ දෙමව්පිය දුරස් නම් පුළුවන් නම් ඊළඟ අවුරුද්දක් විතර පොඩ්ඩක් ක්ලෝස් වෙන්න try කරන්න. එහෙම ළමයි එලා අපිට කියන එකයි කියන්නේ. එහෙම ගෙදර සහ ළමයි අතර සම්බන්ධයක් නැහැ. يعني ගෙදර අම්මලා තාත්තලා කරන්න ඕන දේවල් ඔක්කොම ටික කරනවා. කරාට මේ ලොකුවට කතා බහක් නැහැ. ඒක බොඩි දේවල් ඔය පුළුවන් නම් හැමෝම එකට කෑම කන්න. රැයට කන්නේ හැමෝම එකට. එක එක අතනවන්නේ කන්නේ. ෆෝන් බල කෑම කන්නේ. ටීවී බල කෑම කන්නේ. එහෙම මේ ගෙදර කට්ටිය ඔක්කොම එකට කන්න. පුළුවන් නම් ඒක හදාගන්න. ළමයිගේ පැත්තෙත් මම කියන්නේ පොඩ්ඩක් ක්ලෝස් වෙන්න බලන්න. විශේෂයෙන් මේ තාත්තලාට ගොඩක් ඒවා කියන්න පුළුවන්. තාත්තලාත් එක්ක කතා කරන්නේ නැහැ නේද ගෙවල ළමයි. කොල්ලෝ ගෙල්ලෝ දෙකොල්ලම කතා කරන්නේ අම්මත් එක්ක තමයි. තාත්තගෙන් අහන්නේ අම්මා කොහෙද කියලා විතරයි. මේ අම්මත් එක්ක තමයි ඔක්කොම කතා බහ කරන්නේ මේ අම්මලා ඉන්නේ ස්ට්‍රෙස් එකේ තමයි. ඉතින් ගෙදර වැඩයි අර වගේ මේවා ඒවත් එක්ක ඒගොල්ලොත් අර ඔළුව ගෙඩි අරන් ඉන්නේ. ඒකින්ද මොකද ඇත ගල ගන්නවා. ඉතින් ගෙදර බනින්නෙත් අම්මානේ. තාත්තා බනින්නේ නැහනේ. අම්මා තමයි කෑ ගහනවා. ටිකක් වෙලා ගියාම ළමයාට කෑ ගහන නවතර තාත්තට බනින්න පටන් ගන්නවා. මම මේ ඔක්කොම කරනවා. ඔයා මේ පැතුල දාගෙන මේ එන තාත්තා එන්නේ. මොකද්ද වෙලා හදින කියලා දන්නේ නැහැ මේ මිනිස්සයා. වාසේ මේ මිනිස්සාර ගෘහ මූලිකාගේ භූමිකාව රඟපාන්න එපා. එතන ළමයාට එකක් ගහලා එහෙම පොඩි සද්දයක් දාලා යනවා. මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. ඉතින් ඕක තමයි වෙන්නේ. මේ ඒක පොඩ්ඩක් ඔයිට වඩා මේ අවබෝධය විසඳ ගන්න පුළුවන් නම් හොඳයි. හොඳයි කියන්නේ මේ එහෙනම් කේද වාචක වෙච්ච ඒවා තියෙනවා. ඉතින් ළමයි අපිට කියන ඒවා තියෙනවා මේ අපරාධ. ඉතින් ඒවා බොහොම සරලව විසඳ ගන්න තිබිච්ච දේවල්. පුළුවන් නම් ළමයා ඒ ලෙවල් කරනකම් පොඩි වැඩි වෙලාවක් ළමයා වෙනුම් ගත කරන්න පුළුවන් නම් අම්මට තාත්තට දෙන්නටම ඉවසීමෙන් ගත කරන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටි ඉස්සරහට